right. අද අපි දැන් කතා කරන්නේ දීපද ප්‍රකාශන. එතන 10 වසර දීපද ප්‍රකාශන පාඩමේ විභාග මට්ටමේ ගානක් නිස්සබ්ද වශයෙන් තියෙන මම මේ ගාන යටින් දාන්නම්. ඔයාලා ඒ ගාන හදලා මේ වීඩියෝ ක්ලිප් එක බලනවා තමයි වදින්නේ. right. එතකොට ඒකේ ගණන් ටික මම දාන්නම්. ගණන් කීපයක් තියෙනවා. ඉතින් ගණන් 3ක් විතර අපි හදමු. right. ගාන තමයි වර්ගායතයක් ලෙස ලිවීම සඳහා පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනයට එකතු කළ යුතු පදේ ලියා එහි වර්ගායතයක් ලෙස ලියා දක්වන්න. right. බලන්න මොකද ඒ කියලා. right. එතකොට ඒකේ රෝම ඉලක්කම් 1 දීලා තිනවා මෙන්න මෙහෙම. x වර්ග දාන 6යි x කියලා දීලා තියෙනවා. එතකොට ඔහොම දීලා තිබ්බොත් හරි. එතකොට මේක අපිට කියලා දෙනවා වර්ගායතයක් ලෙස ලිවීම සඳහා පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනයට එකතු කළ යුතු පදේ ලියා ඒ වර්ගායතයක් ලෙස ලියා දක්වන්න කියලා තියෙනවා. එතකොට වර්ගායතයක් විදිහට ලියන්න කියන්නේ. එතකොට වර්ගායතය කියන්නේ මෙන්න මේක. හරි. මෙන්න මේ දීපද ප්‍රකාශනය. හරි. දීපද ප්‍රකාශනය. එතකොට දීපද කියන්නේ දීපද ප්‍රකාශනය කියන්නේ පද දෙකක් තියෙන. හරි. පද දෙකකින් යුක්ත ප්‍රකාශනයක් තමයි දීපද ප්‍රකාශනයක් කියන්නේ. දී කියන්නේ දෙකක් නේ. right. එතකොට මේ දීපද කියන්නේ ඔයාගේ පද වෙන වෙලා තියෙන්න පුළුවන් මෙන්න මේ එකතු කිරීම හෝ අඩු කිරීම ලකුණු වලින් තමයි වෙන් වෙන්න පුළුවන්. මේ ಗುಣ කිරීම. එතකොට මෙතන ಗುಣ කිරීම වලින් බෙදීම වලින් බෑ. හරි. එතකොට ಗುಣ කිරීම වලින් සහ බෙදීම වලින් තියෙනවට අපි කියනවා පදයක් කියලා. මෙන්න මේ තියෙන්නේ පදයක්. මේ 6 ගුණ කිරීම x තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ 6x. එතකොට ඕක තියෙන්නේ ඔය තියෙන්නේ පදයක්. හරි. එකතු කිරීමකින් වෙන් වෙලා තියෙන මේක පද දෙකක් තියෙනවා. එහෙනම් මේක දීපද ප්‍රකාශනය. එතකොට දීපද ප්‍රකාශනයක වර්ගායතයක් විදිහට ලියන්නේ මේකට එකතු කළ යුතු පදය මොකක්ද කියලා අහනවා. right. අපි බලමු. දීපද ප්‍රකාශනයේ අපි මෙහෙම ගමු. දීපද ප්‍රකාශනයක සූත්‍රයක් තියෙනවා. අපි දන්නවා A දන්න B වල සම්පූර්ණ ඔය වගේ වර්ගය. කියන්නේ ඔය වගේ දීපද ප්‍රකාශනයක වර්ගායතයක් කියන්නේ ඔන්න විදිහ ආකාරයක් තමයි කියන්නේ. හරි. ඒක වර්ගායතයක් තමයි මේ තියෙන්නේ මේක. එතකොට වර්ගායතය අපිට ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වර්ගය ධන පද දෙකේ ගුණිතය ගුණ කිරීම 2 එකතු කිරීම අවසාන පදයේ වර්ගය. ඔන්න ඔය සූත්‍රයේ මතක තියෙන්න ඕනේ මෙන්න මේ වර්ගායතය සිද්ධිය සඳහා. හරි. ඔය සූත්‍රයේ මතක තියෙන්න ඕනේ. එතකොට ඔය ඇසුරෙන් තමයි අපිට වර්ගායතය ගන්න පුළුවන්. දැන් බැලු බලමට පේනවා මෙතන x වර්ගයක් තියෙනවා සහ 6ක් x එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ පද දෙකක් තියෙනවා. අපිට අවුනේ අවසාන පදේ. දැන් එකතු කළ යුතු පදේ. අන්න ඒ වගේ එකතු කළ යුතු පදේ හොයාගත්තා නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට වර්ගායතයක් විදිහට ලියන්න. හරි. එතකොට බලන්න. දැන් මේක කොහොමද හොයාගන්නේ? බලන්න මෙතන තියෙනවා පද දෙක දෙවෙනි පදේ හොයද්දී එතන පළවෙනි පදේ දැන් පළවෙනි පදේ හොයද්දී පළවෙනි පදේ තියෙන්නේ ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පදේ වර්ග කරලා මෙතන තියෙන්නේ. දෙවෙනි පදේ හොයලා තියෙන්නේ පද දෙකම ගුණ කරලා එක දෙකෙන් බෙදලා දෙකෙන් ගුණ කරලා. right. එහෙනම් අන්න ඒ සිද්ධිය අපිට ගන්න පුළුවන් මෙතනට. දැන් මෙන්න මෙතන 6x නේ. ඒ කියන්නේ මේ 6x. හරි. අපිට පුළුවන් මෙන්න මේ 6x කියන එක. හරිද? මේ 6x කියන එක මේකේ සංගුණකයේ තියෙන ඒ කියන්නේ ඉලක්කම 6නේ. අන්න ඔය 6 කියන එක දෙකෙන් බෙදන්න. හරි. දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදපුවම අපිට එනවා 3යි කියලා. right. එතකොට ඔන්න දෙකෙන් බෙදිච්ච අගේ 3නේ. ඔන්න 3 තමයි අපිට එකතු කළ යුතු පදේ වෙන්නේ. ඒ 3 නෙමෙයි 3ේ වර්ගය තමයි අපිට එකතු කළ යුතු පදේ වෙන්නේ. බලමු එහෙම වර්ගය කරන්න කියලා. ඇයි දැන් බලන්න මෙතන දෙවෙනි පදය වර්ග කරලා තමයි තුන්වෙනි පදේ හදලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේක වෙනස් කරලා ලියන්න. x වර්ග ධන 6x එකතු කිරීම. හරි. 3ේ වර්ගය කියන්නේ මොකද්ද? 3ේ වර්ගය දැන් තුනකට ගියම 3. 3ේ වර්ගය 9යි. හරි. එහෙනම් 9 තමයි මේකට එකතු කළ යුතු පදේ. දැන් අපිට බෙද බලන්න මේක වර්ගායතයක් විදිහට ලියන්න. දැන් ඉතින් මේක ලේසි වර්ගායතයක් විදිහට ලියන්න. ආයේ මේක සුළු කර ඉන්න ඕනේ නැහැ. අපි දන්නවා වර්ගායතයක් කියන්නේ මේ විදිහ ආකාරයක්නේ. එහෙනම් පළවෙනි පදයේ වර්ගමූලය තමයි පළවෙනි එක. එහෙනම් එකතු කළ යුතු කියන්නේ අවසානයේ කියන්නේ මේක ඇතුලේ අනිත් පදේ වෙන්න ඕනේ 9 නෙමෙයි 3. ඔන්න වර්ගායතයක් විදිහට ලියුවා. හරි. ඔන්න වර්ගායතයක් විදිහට ලියුවා.
ඔහොම ලියලා දැන් මේක අපිට තවම ෂුවර් නැත්නම් අපිට පුළුවන් මේක සුළු කරලා බලන්න මෙන්න මේ විදිහට. බලමු. මේ විදිහට දැම්මොත් පළවෙනි පදයේ වර්ගය එකතු කිරීම. පද දෙකේ ගුණිතය 3x ඒක දෙකෙන් ගුණ කිරීම 6යි x. අවසාන පදයේ වර්ගය 9. එතනින් එනවනේ මේ. මේක එනවනේ. එහෙනම් ඔන්න ඔය විදිහ තමයි ගාන හදන්නේ. අපි මේ ටික මම වැඩි විස්තර කරනවා. හරි. කියන්නේ මේක හරිද කියලා බලන්න තමයි මේක මම කිව්වේ. අපිට උත්තරේ එන්නේ මෙන්න මේ. හරි. ඔන්න වර. එකතු කළ යුතු පදේ තමයි 9. ඒක වර්ගාවිතයක් විදිහට ලියපුවාම එන්නේ මෙන්න මේ විදිහට. හරි. අපි ඒක තව ගානක් හදමු. y වර්ගය ධන 8ක් y කියලා ගාන දීලා තියෙනවා. ඒතකොට ඔකෙත් අර වගේම තමයි අර xy කියන්නේ y විතරයි දීලා තියෙන්නේ. අතන කලින් x තිබ්බ දැන් මෙතන y තියෙනවා. මෙතන අපිට දැන් කරන්න තියෙන්නේ අපි දැන් මොකද්ද සිස්ටම් එක? මෙන්න මේ දෙවෙනි පදේ. දැන් දෙවෙනි පදේ තියෙන ඉලක්කම 8නේ. ඔය 8 කියන එක දෙකෙන් බෙදන්න. එහෙනම් කියේ 4යි. එහෙනම් ඔය 4 කියන එක තමයි කියන්නේ 4ේ වර්ගය තමයි අපි මෙන්න මේ ප්‍රකාශනයට එකතු කළ යුතු පදේ. ඒ කියන්නේ y වර්ගය. මේ ප්‍රකාශනය 8යි y එකතු කළ යුතු පදේ වෙන්නේ මෙන්න මේ 4යි කියන එකේ වර්ගය. 4 කියන එකේ වර්ගය මොකද්ද? 4 ගුණ කිරීම 4නේ 16යි නේද? 16යි. එතකොට ඔන්න එකතු කළ යුතු පදේ 16යි. දැන් මේක අපිට පුළුවන් වර්ගාවිතයක් විදිහට ලියන්න. පළවෙනි පදේ y නේ එකතු කිරීම. මම කිව්වා එකතු කරද්දී දාන්න ඕනේ. අපි අර දෙකෙන් බෙදුවා වගේ තමයි දාන්න ඕනේ. වර්ග කරපෙක නෙමෙයි දාන්නේ. වර්ග කරපෙක දාන්නේ එකතු කරන්න යුතු පදයට වර්ගාවිතය ලියද්දී අපි එකතු කරන්නේ මෙන්න මේ දෙකෙන් බෙදපු ඉලක්කම. ඒ කියන්නේ 4. ඔන්න වර්ගයක් විදියට ලියුවා. ඒක තමයි උත්තරේ. අපිට මේක සුවර් නැත්නම් අර විදියට සුළු කරලා බලන්න පුළුවන් මෙන්න මේකේ නාදි කියලා. හරි. බලයනාදි කියලා පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතය 4යි y ඒක දෙකෙන් ගුණ කරපුවාම 8යි y. ඊට පස්සේ අවසාන පදයේ වර්ගය 16 එනවා නේද? මේක එනවා. හරි. ඔය විදිහට සුළු කරලා බලන්න පුළුවන්. එතකොට ගාන හරියද කියලා අපිට සැටිස් කරගන්න පුළුවන්. right. right. ඒ වගේම තව ගානක් තියෙනවා අපි ඒක බලමු. මේක ටිකක් වෙනස් ආකාරයේ පැටර්න් සුළු ගාන. හරි. ඒකේ තියෙනවා x වර්ගය එකතු කිරීම 4යි xy කියලා ගාන දීලා තියෙනවා. එතකොට ඔය වගේ වෙද්දි පටලව ගන්න එපා. බය කියන්නේ බය වෙන්න පයි ගානක් තියෙනවා. අර විදිහම ගානක්. හරිද? බලමු අපි හදලා. දැන් හැම වෙලේම මතක තියාගන්න මෙතනදී මුල් පදයේ තියෙන්නේ මොකද්ද? x වලින්නේ. right. මුල් පදයේ තියෙන්නේ x වලින්. හරි. එහෙනම් දෙවෙනි පදයේ තියෙන්න ඕනේ x වලින්. මේ y කියන එක අපි අදාළ නැහැ. ඒකට y කියන්නේ මෙන්න මේ 4යි y කියන්නේ 4යි y කියන එක අපි නියතයක් විදිහට තමයි අපි සලකන්නේ. right. ඒක තමයි කියන්නේ මෙහෙම කියනවා. දැන් මේ මුල් පදයේ තියෙන x වලින් හිතන්න මුල් පදයේ තියෙන y වලින් නම් අපි එහෙනම් මෙතන ගන්නෙ y. එහෙනම් 4x කියන එක තමයි අපි නියත පදයක් විදිහට අපි ගන්න. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි මේක තව ටිකක් ලියන්න පුළුවන්. දැන් x වලින් තියෙන නම් ඉස්සෙල්ලාම x වර්ගය 4යි මේක මාරු කරලා ප්‍රශ්නයක් නැහැ. 4යි y x. හරි. ඔය විදිහට ලියලා ගන්න. දැන් මේක මාරු කරලා මේකම තමයි ලියලා තියෙන්නේ. හරි. දැන් ඉතින් x වලින් තියෙන්නේ. එහෙනම් මේ නියත පදයේ ඉතින් අපි සලකන්නේ මෙන්න මේ පදේ. හරි. එහෙනම් ওই පදේ. ඒ කියන්නේ 4y කියන එක දෙකෙන් බෙදන්න. එතකොට අපි දෙනවා 4 දෙකෙන් බෙදුවාම 2y කියලා. right. ওই විදිහට එනවා. දැන් මේක තමයි හරි. මේකේ වර්ගය තමයි දැන් මේකට එකතු කළ යුතු පදේ වෙන්නේ. right. එහෙනම් දීලා තියෙන පදේ මේකනේ x එකතු කිරීම 4y xy එකතු කළ යුතු පදේ කියන්නේ මෙන්න මේකේ වර්ගය. ඒ කියන්නේ 2y ගුණ කිරීම 2y. හරි. එහෙනම් 2 ගුණ කිරීම 4y y ගුණ කිරීම y වර්ගය. එහෙනම් 4y y වර්ගය තමයි එකතු කළ යුතු පදේ වෙන්නේ. right. එතකොට අපිට දැන් මේක වර්ගායතයක් විදිහට ලියන්න පුළුවන්. මුල් පද මේකනේ. sorry. මුල් පදේ x නේ. එකතු කිරීම අපි කිව්වා එකතු කළ යුතු පදේ වෙන්නේ මෙන්න මේ දෙකෙන් බෙදලා යන අගය තමයි. එහෙනම් 2y. හරි. ඔන්න වර්ගායතයක් විදිහටත් ලියන්න. right.
තේරෙනවද? ඒක අර විදියමයි මේ වගේ xi තියෙදි පටලව ගන්න එපා. ඒ කියන්නේ මුල දීලා තියෙන මොකෙන්ද x නම් එහෙනම් මෙතනත් වෙන්න ඕනේ x. හරිද? මෙතන දීලා තියෙන y නම් එහෙනම් මෙතන දෙන්න ඕනේ y. හරිද? ඒක මතකද? යක් තියාගන්න. right. දැන් මේකත් සුවර් නැත්තම් බලමු මේක එනවාද කියලා. බලමු එනවාද කියලා. පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතය. හරි. පද දෙකේ ගුණිතය කියන්නේ x 2y. ඒක දෙකින් ගුණ කරපුවාම 4y xy. එකතු කිරීම අවසාන පදයේ වර්ගය 4y y වර්ගය. එනවනේ? 4y වර්ගය. හරිද? ඒකට ඔන්න ඔකත් අර වගේම තියෙන ගාන. හරිද? හැම වෙලේම මෙන්න මේ සූත්‍රය මතක තියෙන්න ඕන. හරි. මේ ගණන් හදන්න බෑ මෙන්න මේ සූත්‍රය මතක නැත්තම්. තේරුණා? හරි.